1996 ජූලි මස මැද භාගයේ වන විට මුලතිව් වෙරළ තීරිය යුද්ධයේ පිහිසුණු බව පසක් කරමින් අලු පැහැගෙන වී තිබුණි. කදුවුරේ ඉතිරිව සිටි 100 ගණනක් වූ යුද හමුදා සෙබළුන් සතුරු වලල්ලක සිරවි සිය අවසන් හෝරාව ගණන් කරමින් සිටියේ දැඩි අවිශ්වාසයකින්. එහෙත් ඉතිහාසය වෙනස් කිරීමට නියමිත වූ අභීත මෙහියුමක පෙරනිමිත්ත ක්ෂිතිජයෙන් මොතුවීමට තවත් හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබුණි. නාවික හමුදා මූලස්ථානයේදී උපාය මාර්ගික මෙහියුම් මැදිරිය තුළ ඉතාමත් අවදානම් සහගත බේරාගැනීමේ සැලසුමක් දියත් කෙරිණි. නාවික සිතියම් මත ඇඳුණු ගමන් මාර්ගය සතුරු බලමුළු බිඳකින් යන මරණයේ මුවවිටක් බඳු තීරණාත්මක මාවතක් විය. LCM යාත්‍රා 3කින් මුලතිව් වෙරළ වෙත ආධාරක බටපිරිස් රැගෙන යාම මෙහියුමේ අරමුණ විය. LCM යාත්‍රාවලට ආරක්ෂාව සැපයීම සඳහා ඩෝරා යාත්‍රා 6ක් සහ SLN රණවිරු නෞකාව සූදානම් වුණා. ලොතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර මෙම මාරාන්තික මෙහෙයුමේ නායකත්වයේ සියතට ගත්තේ අසමසම වෘත්තීය නිපුණත්වයකින් යුතුවයි. SLN රණවිරු නෞකාව පෙරමුණගෙන නෞකා සමූහය ත්‍රිකුණාමල වරායෙන් දියබට ගමන් ගත්තා. හයවන පාබල බලනිය විශේෂ බලකා සහ කමාන්ඩෝ සෙබළුන් තම සහෝදර සෙබළුන් බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. නෞකා සමූහය මුලතිව් දෙසට වේගයෙන් යාත්‍රා කළා. MI-24 හෙලිකොප්ටර් යානා නාවික බලයනියට ඉහළින් ගුවන් ආවරණය ලබා දෙමින් පියසර කළා. ත්‍රස්තවාදී මුහුදුකුටි බලකාය නෞකාවල පැමිණීම නිරීක්ෂණය කළා. ත්‍රස්ත බෝට්ටු 6කට ආසන්න ප්‍රමාණයක් නාවික මෙහියුම ව්‍යාර්ථ කිරීමට පැමිණියා. පුපුරන ද්‍රව්‍ය පෙරවූ මරාගෙන මැරෙන යත්‍රා 8ක් ඒ අතර පැමිණියා. උන් ළඟම එනවා. පුහාරයට සූදානමි වන්න. ප්‍රහාරය ඇරඹුණා. නාවික විරුවන් අභීතව සතුරා වෙත ප්‍රහාර එල්ල කර දැඩි හානියක් සතුරට සිදු කළා.
වමට හරවන්ඩ LCM යාත්‍රාව දෙසට එන මරාගෙන මැරෙන යාත්‍රා දුටු කමාන්ඩර් සමරවීර තම නෞකාව පලිහක් ලෙස LCM යාත්‍රාව අතරට යාත්‍රා කරමින් සතුරාගේ අවධානය තමන් වෙතටගෙන ප්‍රහාර එල්ල කළා. ගුවන් සහය සමග LCM යාත්‍රා මුලතිව් වැරලට ලැඟා වුණා. Move up the beach! Go, go, go! සෙබළුන් පෙරලට ගොඩ බැසීමේ මෙහියුම සාර්ථකව සිදුවෙද්දී මරාගෙන මැරණ යාත්‍රා සමූහයක රණවිරු නෞකාව වටකර එකවර පාරෙල්ල කරා. දැඩි ප්‍රහාරවලින් බේරී ඉදිරියට ආ එක් මරාගෙන මැරෙන යාත්‍රාවක් රණවිරු නෞකාවේ ගැටුණා. එන්ජින් කාමරය සහ පහළ තට්ටු ජලයෙන් පිරී යද්දී නෞකාවේ පාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ විය. නෞකාව වේගෙන් ඇලවෙච්චිත් කමාන්ඩර් සමරවීර ඇතුළු පිරිස නැවෙන් ඉවත්වීම වෙනුවට සටන් කිරීමට ප්‍රමුඛතාවය දුන්හ. ෆයර් එක දිගටම අල්ලන් ඉන්න! ගිලමින් පවතින නෞකාව වෙත ත්‍රස්තවාදීන් ප්‍රහාරය දැඩි කළා. මරණය සහ ජයග්‍රහණය අතර වූ ඒ තීරණාත්මක තත්පර කීපය තුළ වීරයන් 36 දෙනෙකු සිය ඉරණමට අභීතව මුහුණ දුන්න. දෙවන මරාගෙන මැරෙන්න ප්‍රහාරීන් පසු නෞකාව මුහුදේ ගිලී යාම ඇරඹුණා. කමාන්ඩර් පරාක්‍රම සමරවීර අවසන් මොහොත දක්වාම සිය සවියන් මෙහෙයවමින් ගිලමින් පවතින නෞකාවේ සිට අවසානයේ තෙක් සටන් කළා. මරණය ඉදිරියේ පවා නොසැලී මව්බිම වෙනුවෙන් රාජකාරිය අවසානය තෙක් ඉටු කිරීමට ඔවුන් කැප වුණා. කරවටක් ජලයේ ගිලගනිමින් තිබියදීත් අවසන් නාවිකයා පවා සිය අවිය අත් නොහැර සතුරා වෙත වෙඩි තැබීම අතිශය විස්මය ජනක විය. මරණීය හමුවේ පවා පරාජය නොවූ ඒ උදාරත්වය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් බවට පත්විය. අවසානයේ වීරයන් 36 දෙනෙකු සමග රණවිරු නෞකාව මුලතිව් මුහුදු පත්ලේ නිහඬ ස්මාරකයක් ලෙස සැඟවී ගියේය. ලොතනන්ට් කමාන්ඩර් පරාක්‍රම සමරවීර ඇතුළු ඒ අභීත රණවිරුවන් 36 දෙනා අපේ මාතෘ භූමිය සුරකීමට දිවිපිදූ අමරණීය නාමයන් වේ. අදටත් මුලතිව් සාගර සුළඟත් සමග රැව් දෙන්නේ. එදා ඒ වීරයන් පෑ අස්සම සම වික්‍රමේ අභීමානවත් හඬයි.